හායි කොහොමද ඔයාලට? එනවද අපිත් එක්ක මාතර යන්න? නෑ ත්‍රීවිල් එකේ නෙවෙයි. අපි මාතර යන්නේ කෝච්චියෙන්. මේ එන්නේ රෑ 7ට කොටුවෙන් පිටත් වෙලා මඩ කලපුවට යන මීන ගයා. එයාද ටිකක් පරක්කු වුණ හින්දා අපිට යන්න තියෙන පුලතිසි කෝච්චියත් අද එන්න පොඩ්ඩක් පරක්කු වුණා. මේ එන්නේ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය. අපි කොළඹ යන්නේ එයත් එක්ක. මේක ලෝන් වීකෙන්ඩ් එකක් හින්දා අපි කලින්ම ෂීට් බුක් කරගත්තා. හරියටම මාසෙකට කලින්. ඒ නිසා වැඩි කලබලයක් නැහැ. අද නම් මේ කෝච්චි පෙට්ටියෙන් භාගයකටත් වඩා ඉන්නේ අපේ කට්ටිය. කියන්න අමතකුණානේ. අද මේ ගමන යන්නේ අපේ ඔෆිස් එකේ කට්ටියක් එක්ක. අපි මේ ගමන මාසෙකටත් කලින් ඉඳලා ප්ලෑන් කරගත්තා. හරියටම ගමන යන දවසට මාසෙකට කලින් කෝච්චියේ ටිකට් බුක් කරගන්න ඕනේ. හඳ බෑගෙන ගිහිල්ලා ඉරේලිය වැටෙන්නත් ලං වෙලා. බලන්නකො පරිසරය ලස්සන. අපි මේ ගමන කෝච්චියේ යන්න තීරණය කළේ හේතු කීපයක් නිසා. පළවෙනි එක තමයි අපේ සුව පහසුව. කෝච්චියේ ගමන ටිකක් වෙලා ගියා වුණත් වාහනයක යන තරම් ඇඟට අපහසුයක් නැහැ. මොකද අපි මේ යන්නේ පොළොන්නරුවේ ඉඳන් මාතරටනේ. ගමන ටිකක් දුර වැඩි. අනිත් හේතුව තමයි මේ දවස්වල තියෙන තෙල් ප්‍රශ්නේ. ඔන්න උදේ 9:10 වෙනකොට අපි කොටුව ස්ටේෂන් එකට ආවා. අපි මෙතන ඉඳලා මාතරට යන කෝච්චිය තියෙන්නේ දවල් 2:40ට. ඉතින් අපිට වෙලාව ටිකක් ඉතුරු වෙලා තිබුණ හින්දා අපි තීරණය කරා කෑම ටිකක් එහෙම කාලා නෙළුම් කුළුණ බලන්න යන් කියලා. අපි දැන් මේ යන්නේ නෙළුම් කුළුණ බලන්න. ඉතින් අපි මේ ටිකට් එහෙම අරගෙන ලෑස්තිය නෙළුම් කුළුණ උඩට යන්න. ඔන්න බලන්නකෝ කොළඹ නගරයේ අපූර්වත්වය. මේ තියෙන්නේ පික්සෙල් බූම් එක. පුංචි අයට වගේම අපිටත් විනෝද වෙන්න හොඳම තැනක්. මේ තැන තියෙන්නේ නෙළුම් කුළුණේ පල්ලෙහා. අපි කට්ටියම හොඳට විනෝද වුණා මෙතන. හරියටම වෙලාවට මාතර කෝච්චිය ආවා. මේ බලන්නකෝ මුහුද අයිනෙන් කෝච්චියේ යනකොට තියෙන ලස්සන. ඔන්න අපි හවස 6:00 විතර වෙනකොට මාතර ස්ටේෂන් එකට ආවා. අපි එතන ඉඳලා කෙලින්ම ගියේ වෙහෙරහේන පන්සලට. වෙහෙරහේන පන්සල වැඳගත් අපි අපේ නවාතැන් පොළට ආවා. රාජ්‍ය පරිපාලන සංචාරක නිවාසයට. මේ පහුවදා උදේ අපි මාතරාවට සංචාරය කරන්නයි ලෑස්තිය. අපි උදේම ගියේ හුම්මානි බලන්න. පාන්දර මාතරට හොඳටම වැහැලා. ඒ නිසා ආස ගොඩක් රළු නැහැ. හුම්මානි බලපු අපි ඊළඟට ගියේ බ්ලූ බීච් අයිලන්ඩ් එකට. ඒක නම් හරිම ලස්සන තැනක්. ඊළඟට අපි ගියේ දෙවුන්දර තුඩුවට. මේ තියෙන්නේ දෙවුන්දර ලයිට් හවුස් එක.
බලන්නකො දෙවුන්දර මුහුදේ ලස්සන. එදා දවසම මාතරාවට විනෝද වුණ අපි හවස් වරුවේ පොල්හෙන බීච් එකෙන් නාලා අපේ නවතැන් වලට ආවා. මේ පහුවදා උදේ අපි දෙනියාය පැත්තෙන් සිංහරාජ යන්නයි හදන්නේ. වාහන පාක් එකේ ඉඳන් සිංහරාජ පිවිසුමට ටිකක් දුර තිබුණ නිසා අපි එතන තිබුණ ත්‍රිවිල් වලින් තමයි සිංහරාජ පිවිසුමට ගියේ. අපි මේ සිංහරාජට පිවිසෙන්නේ පිටදෙනිය පිවිසුමින්. මෙතනින් තමයි සිංහරාජය ඇතුළට යන්න අපිට ගයිඩ් කෙනෙක් එක්ක ටිකට් ගන්න තියෙන තැන. මේ තැන ඉඳලා කිලෝමීටර් 2.5 විතර දුරක් යන්න අපි තීරණය කරලා තිබුණා. දැන් අපි මේ පිවිසෙන්නේ ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ ඇතුළට. අපිත් එක්ක මේ ගමන යන්න ආපු මග පෙන්වන මහත්මයා අපිට කිව්වේ මේ කැලේ ඇතුළේදී ගහක කොළයකටවත් හානියක් කරන්න එපා කියලා. මේ කැලේ ඒ තරම්ම වටිනවා. හරියටම හිතුවොත් ලංකාවේ පෙනහළු වගේ. මේ පරිසරයේ සුන්දරත්වය හරියටම විඳින්න නම් අපි නිහඬව මේ ගමන යන්න ඕනේ. එතකොට තමයි සෝබාදහමේ තියෙන හැම සද්දයක්ම අපිට හොඳට ඇහෙන්නේ. හරියට විමසිල්ලෙන් මේ ගමන ගියොත් මේ පරිසරයේ ඇතුලේ හැංගිලා ඉන්න පුංචි පුංචි සත්තු ගොඩාක් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපි කෑ ගැහුවොත් එයාලා පාරෙන් එළියට යනවා. මේ පහලින් ගලාගෙන යන්නේ ගින්ගඟ. මේ වැල් පාලමෙන් එගොඩ වුණාම වන ජීවි නිවහනක් තියෙනවා. එතන පොඩ්ඩක් වෙලා ගිමන් ඇරපුව අපි ආපහු ගමන පටන් ගත්තා ලස්සන දිය ඇල්ලක් බලන්න යන්න. මේ බලන්නකෝ කැලේ ඇතුලේ කොච්චර ලස්සන තැන් හැංගිලා තියෙනවද කියලා. මෙතන වතුර හරිම පැහැදිලි. ඒ වගේම හරිම සීතලයි. අපි ආපහු එන්න ත්‍රිවිල් එකට ගොඩ වෙනකොටම ලොකු වැස්සක් පටන් ගත්තා. කැලේ ඇතුළට යන්න පටන් ගද්දිම අපිට මඟ පෙන්වපු අංකල් කිව්වා 2 වෙනකොට වැස්ස පටන් ගන්නවා. ඒ හින්දා ඊට කලින් ආපහු එන්න ඕනේ කියලා. එයා කිව්වා වගේම හරියටම ඒ වෙලාවට වැස්ස පටන් ගත්තා. මේ ඉතින් අපේ ගමනේ අවසාන දවස. මේ මාතර ස්ටේෂන් එක. උදේම කෝච්චියෙන් අපි මේ කොළඹට එන්නයි ලෑස්තිය. ඉතින් මේ ගමනේදී අපි ගිය තැන් ගැන වෙන වෙනම වීඩියෝ ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. එතකන් අපිත් එක්ක රැඳිලා ඉන්න.